Here we go. මෙම තරගයේ කාසියේ වාසිය අයර්ලන්ත නායකයාගේ පැත්තට පෙරළී යද්දී ඔහු පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ පැතුම් නිස්සංක සමගින් කමිල් මිෂාරයි. පළමු කඩුල්ලේ සමබරතාව ලකුණු 28කට සීමා කරමින් කමිල් මිෂාර ලකුණු 14කට දැවී ගියා. පැතුම් නිස්සංක අවාසනාවන්ත ලෙස ලකුණු 24කට දැවී යද්දී අනතුරුව පිටියට පිවිසුණු පවන් රත්නායකගේ ඉනිම ලකුණු 5කට සීමා වුණා. Oh, bowling, try. පිටිකරන ලයිස්තුවේ උසස් වීමක් ලද දුනිත් වෙල්ලාලගේ ලකුණු 10කට දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුළු 4 ලකුණු 86ක් තුල බෙදවැටි අසීරු තත්ත්වයක පසු වූ මොහොතේදී පිටියේ එක් වූ කමිදු සහ කුසල් මෙන්ඩිස් යුගල සුපිරි පිටිහනබයක නිරත වෙමින් ප්‍රේමදාස පිටියට රැස්ව සිටි 23429ක් වූ ක්‍රීඩා ලෝලීන්ව අමන්දානන්දයට පත් කළා. ඒ මෙම තරගයේ හරවුම් ලක්ෂයේ සමබරතාව ලෙසින් පස්වැනි කඩුල්ලට වේගවත් ලකුණු 67ක් එක් කරමින් කපන්න බැරි අත සිමින්නාක්සේ කණ්ඩායමට අවසන් මොහොතේදී කැඳවුම් ලද කමිදු මෙන්ඩිස් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ පන්දු 19කින් ලකුණු 44ක් රැස් කරමින්. ඔහු සිය ඉනිම 4 පහර 4කින් සහ 6 පහර 2කින් වර්ණවත් කරගනිමින් ශ්‍රී ලංකා ඉනිමට ජීවය ගෙන දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුළු 6ක් දැවී 163ක ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට සමත් වුණා. අයර්ලන්ත පන්දු රකින්නන්ගේ දියාරු පන්දු රැකීමෙන් ප්‍රයෝජනගත් කුසල් මෙන්ඩිස් සිය 18 වැනි පන්දු වාර 20 අර්ධ ශතකයේ වාර්තා කරමින් ප්‍රදවී ලකුණු 56ක් රැස් කළා. මෙම ඉනිමත් සමග කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජගත් පන්දු වාර 20 පිටියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණේ පැතුම් නිස්සංක අභිබවා යමින්. කුසල් තරග 101කදී රැස් කරගෙන තිබෙන පන්දු වාර 20 ලකුණු සංඛ්‍යාව 2481ක්. ජයග්‍රහණය සඳහා ලකුණු 164ක ඉලක්කයක් හඹා යන්නට අයර්ලන්ත ඉනිම ආරම්භයේ පෝල් ස්ටර්ලින් සමගින් රොස් අඩයා. පෝල් ස්ටර්ලින් ලකුණු 6කට දවා ගනිමින් ශ්‍රී ලංකා කඩුළු දඩයම මහේෂ් තීක්ෂණ ආරම්භදී ශ්‍රී ලංකාවේ දඟයන්ගේ ප්‍රධානතම තුරුම්පුව වන වනිදු හසරංගද අවාසනාවන්ත ලෙස පාදයේ ආබාධයකට ගොදුරු වුණා. කෙසේ වෙතත් ආබාධ සහිතව සිංහ බෝටකීන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කළ වනිදු සමග එක් වූ මහේෂ් වෙල්ලාලගේ මතීෂ සහ ටමීර යන පන්දු බලෑනිය සිංහයින්ට එවර පන්දු වාර 20 ලෝක කුසලානය ජයග්‍රාහීව ආරම්භන්නට ඉඩ හසර වෙන් කර දුන්නා. ඒ අයර්ලන්ත ඉනිම පන්දු වාර 19යි පන්දු 5කදී සියල්ලන් ලකුණු 143කට දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 25කට කඩුළු 3ක් දවා ගනිද්දී මහේෂ් තීක්ෂණ ලකුණු 23කට කඩුළු 3ක් දවා ගත්තා. මීට අමතරව මතීෂ පතිරණ ලකුණු 26කට කඩුළු 2ක් බිඳ දැමුවා. Bowling, bullseye, that's it. Ireland bowled out for 143. තරගයේ වීරයා ලෙසින් කමිදු මෙන්ඩිස් සම්මාන දිනා ගත්තා. Congratulations, mate. Thank you. කලින් තිබ්බ මැච් අපි පැත්තකට දාන්න අපි දිනුවත් පෙරදුනත් කරන්න ඕන මේ මොහොතේ මොකද්ද කරන්න තියෙන දේ අපි ඒ දේ 100% බැක් කරලා කරන්න ඕන. ඉංගලන්ත සංචාරයතුවා ස්කොට් එකේ හිටියේ නෑ. මේකත් එක්ක ඔයාව මොටිවේට් කරගත්ත කොහොමද? ටීම් එකට සිලෙක්ට් කරන එක නොකරන එක මගේ ජොබ් එක නෙවෙයි. මට පුළුවන් විදියට උපරිමය කරන්න තමයි රට වෙනුවෙන් මගේ බලාපොරොත්තු. මගේ කන්ට්‍රෝල් එකේ නැති දේවල් ගැන හොරියනවට වඩා මගේ ටීම් එක ගැන ફોකස් කරන එක මම දවස් ටිකේ කරේ.